මචල්ල මෙහෙම ඔය මිස්ටර් කොත්තු එක මේ හැම එකටම ගැහුවේ මේ කියන අපේ ගමේ කොල්ලෙක් කඩ කරලා දිනවා. අපි අහලා බලමු මොකද්ද කියලා උනේ ඇත්තටම බොස් කියන මොකද්ද කියන්නේ බොස් හොදයිද එමේ. මචං ඔබ කොහෙද වැඩ කරේ මිස්ටර් කොත්තු එකේ? මම මචං කඩුවේ බ්‍රාන්ච් එකේ වැඩ කරේ. අපි මොකක්hari ප්‍රයිස් ඕඩර් වගේක් ගහලා ඉඳී. බත්තර දෙයක් කරන එක මට ගැහුවා හොක් එකේ යන්නේ. අම්මට උඩ. ඒ කියන්නේ ඌ ගහන එකක් නේ මිනිස්සු. එහෙම අපේ කොල්ලෝ කීප දෙනෙක්ටම ගැහුවා. අපි කොල්ලෝ තුන් දෙනෙක් ආයේ හැරලා ඉන්නවා. එහෙම නේ මම. නාගෙන මම වැඩ කරන්න බෑන් කුටි කක. ඒකනේ මේ මිනිස්සු බං එක සැරේ හිතුවේ ඌ කැරියෙක් බලාගෙන යනකොට නේ. කැරියෙක් ඌ කැරියෙක්. බඩ උඹ ගියේ නැද්ද ඇක්ෂන් එක පොලිස් එහෙම ගත්තේ නේ? ගියේ නෑ බං උන් අර ලොකු ලොකු හයිට් ඇවුනේ බං මේ අපිට හැප්පෙන්න බෑ ඉඳලා අපි ගෙදර ආවා. ආ නේද? දැන් නම් කේස් එක යනවා පේනකොට. ඔව් දැන් ඔබ සාක්ෂිකාරයෙන් මෙන්න තවත් එක් සාක්ෂිකාරයෙන් මෙන්න මෝට අනිවාර්යෙන් ගහලා තියෙන නේද? දැන් ලත කැරලා තියෙන ඕන අපි කෙලිම අපි ඕනලා කියන නඩුවක් දාලා නම් අවුලක් නැහැ නේ බා කොල්ලෝ නැගීටින බෑ කෙල්ල කොල්ලෝ කොහොමද කිව්වේ රුපියල් 70000 වඩි ලක්ෂය වඩි බයික් එකේ දීලා බයිලද බා? බයිල. රට බයිල නේ. රට බයිල. ඔබට ඒක මේ හොක්කෙන් ගැවේ නේ? ඔකේ හැන්දෙන් ගැහුවා. මට හොරේ. මම ඔකේ ගහයි මං ගහුවේ ඉඳන් මට ගැහුවා. දැන් බෝඩ වන්දි ගන්නවා ඉදාගන්න ඔය වැඩක් කරනවා පකේට.